සැප්තැම්බර් 22 ජනාධිපතිවරයා දිනලා ඔතන රාජගිරියේ මැතිවරණ කාර්යාලයේදී මිනිස්සෙක් ආණ්ඩුවක් ගෙනියනවා කියලා තේරුම් ගන්න පුළුවන් එදා තමයි අවසාන ප්‍රතිඵලය ගන්න අනුර කුමාරට එන්න කිව්වා රාජගිරියේ මැතිවරණ කාර්යාලයේ. එදා සජිත් ප්‍රේමදාසත් ගිහින් හිටියා, රනිල් වික්‍රමසිංහත් ගිහින් හිටියා, නාමල් රාජපක්ෂත් ගිහිල්ලා හිටියා. දැන් ජනාධිපතිතුමා දිනලා ඉවරයි. දෙවෙනි මනාපිනුත් අනුර දිනලා. අනුරගේ මූණේ බඹරු ගැහුවා වගේ කළු පාටයි. අනුර ඉන්නවා තුස්නින් භූත වෙලා. අපේ ඇමතුමා ජනාධිපති වෙච්ච මිනිහා තුස්නින් භූත වෙලා ඉන්නවා. මම ටීවී එක බලලා අපි එතකොට පෙරදිලා ටීවී බලනවා. මම කිව්වා අපිත් එක්ක හිටපු ක්‍රියාකාරීන්ට එකන මොකද්ද බං අර වෙලා තියෙන්නේ ජනාධිපතිගේ මූණේ හැටි බලපං. නෑ. ජනාධිපති ඒ වෙලාවේ දන්නවා මම වැඩ කරේ ජනාධිපතිකම ගන්න නෙවෙයි විපක්ෂේ වාඩි වෙන්න. ජනාධිපතිකම ලැබුණේ අර විද්දේ හාවට වැඳුනේ පඳුරට. එයා දැනගෙන හිටියේ නෑ එයා ජනාධිපති වෙයි කියලා. ඒකින්ද එයාට නිකම්බ ජනාධිපතිකම හම්බුණා. මේ රටේ මිනිස්සු අර කිව්වනේ මුන්ටත් දීලා බලමු කියලා. මුන්ටත් දීලා දැන් කෙලවගෙන ඉන්න වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. ක්‍රීඩා ඇමති සාජන් නල්ලතම්බි වගේ එකෙක් ඉන්නවා ක්‍රීඩා ඇමති. ක්‍රීඩාව සම්පූර්ණයෙන් බල්ලට වැටිලා සාජන් නල්ලතම්බි යති. ඊළඟට රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු. අපේ ආණ්ඩුවල රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු නිමල් ඇමතුමාටවත් දුන්නේ නැහැ. රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු විජේදාස රාජපක්ෂ මහත්තයාටවත් දෙන්නේ නැහැ. GL පීරිස්ටවත් දුන්නේ නැහැ අඩුම වශයෙන් අපේ රාජ්‍ය පරිපාලන. කවුද? ආනමඩුවේ කට්ටිය ඉන්නවා නම් දන්නවා. ආනමඩුවේ පන්සලක හිටපු දැන් ඕනනම් එයාට මහානායකකමක් අරගන්න ඔක් කෙනෙක්. නායක මහානායකකමක් ගන්න ඕන කෙනෙක් පත් කරලා ඉන්නවා රාජ්‍ය පරිපාලන ඇමති. යකෝ සිවුරක් දාගෙන දෙන දානේ ටික කාලා පන්සලට වෙලා ඉන්නේ නැතුව රාජ්‍ය පරිපාලන ඇමති එහෙම. එතකොට කොහොමද රට පාලනය කරන්නේ? අනුරාධපුරයේ එකෙක් ඉන්නවා දෙයියන්ගේ පීඨයි දුමින්දගේ අනුරාධපුරයේ මිනිස්සුත් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. වවුනියාව බලනකොට මැදවච්චිය පේනවද නැත්නම් මැදවච්චිය බලනකොට තඹුත්තේගම පේනවද දන්නේ නැහැ උගේ. උගේ මැදවච්චිය බලනකොට තඹුත්තේගම පේන්නේ. ඌ හරියට ලංකාවේ වෙළඳ ඇමති නෙවෙයි. ඌ ඉන්දියාවේ වෙළඳ ඇමති. ඌ මේ දවස්වල චෙන්නයි වෙළඳ ඇමති. මොකද නැත්නම් ඌ තූතුකුඩියේ වෙළඳ ඇමති. ඌට ටක් ගාලා විනාඩියෙන් ඌට ලුණු නැහැ කියන ඌ ටක් ගාලා ලුණු පටවනවා. ටක් ගාලා ඌට පණිවිඩේ එන්න විතරයි තියෙන්නේ හාල් පටවණ්ඩයි අල පටවණ්ඩ ලුණු පටවණ්ඩ. මුන් මෙහෙමද කියලා මේ රට ගත්තේ? ලැජ්ජයි යකෝ තෝ තඹුත්තේගම ඉපදුනාට ලැජ්ජයි කියන්න එපා කොහෙවත් ගිහලා තෝ තඹුත්තේගම කියලා. ලැජ්ජයි මු පටවනවා කියන්න ඉස්සලා හාල් පටවනවා. ඇයි ආදරයට දහල් පටවන්නේ නෑ. සත 25ක් ආවොත් ඇති හාල් වලින් ලුණු වලින් සත 50ක් ආවත් ඇති. ඉතින් දඩ බඩ ගාලා පටවනවා කියන්නේ ඉස්සලා. අපි නොදන්නව නෙවෙයි. අපි ඒවා කියන්නේ නැහැ. මාතලේ හන්දිය යාපනයේ හන්දිය අපිට මේ උගන්වන්න එන්න එපා. කඩ 50 කඩ 100 අනුරාධපුරේ අපි හැම අඟලම්ම දුමින්දට වැඩිය දන්නවා මම. ඒක නිසා එයා කොහමද බන් තට්ටු තුනේ වගේ කොළඹ කොහොමද තට්ටු තුනේ ගෙවල් හදන්නේ මාතලේ හන්දියේ ඉඩයි මිකුල්ලා. ඒයි පුළුවන්ද? නැගිටලා කියපල්ලා බං අනුරාධපුරේ පුළුවන්ද මාතලේ හන්දියේ ඉඩයි මිකුල්ලා තට්ටු තුනේ ගෙවල් හදන්න? අපි කැමති උඹලා තට්ටු තුනේව නෙමෙයි 25 වහර යදාගනින්න. උඹලට අපි එහෙම අගහරු කරන්නේ නැහැ. අපි ඉරිසියාකාරෝ නෙවෙයි. හැබැයි දුමින්දගේ ගිනි තිබ්බා. චන්ද්‍රසේනගේ ගිනි තිබ්බා. එතන තිබ්බ වටේට තිබ්බ සයහන්ගේ ගිනි තිබ්බා. උඹලා අනුන්ගේ ගෙවල් ගිනි තියලා උඹලගේ ගෙවල් හදාගන්න එක වැරදි මහත්තයෝ. තරුණ අපිට කාන්තාවෝ දකින්නට තියෙනවා. අපි කාටවත් ප්‍රශ්න තියෙනවා. නේද නිමල් ඇමතුමා? හැබැයි අපි හිතුවේ නෑ ජනාධිපතිතුමාට එහෙම ප්‍රශ්න තියෙයි කියලා. හිටපු විදියට අපි හිතුවේ නෑ. මම නම් හිතුවේ විනීතව හැසිරෙන රටට වැදගත් හොඳ නායකයෙක් වෙයි කියලා. අපේ තිබ්බ ආසාව මොනවා වුණත් මූ අපේ පන්තියේ දුප්පත් පන්තිය ආපු එකෙක්. දැන් අපිට කනගාටුයි. එරාන් වික්‍රමසිංහද ඉන්න ඕනේ අර එහා පැත්තේ මාලිගාවත්තේ ස්ටේජ් එකේ. එරාන් වික්‍රමරත්න මාලිගාවත්තේ ස්ටේජ් එකේ නගින එක රිකට් බෝඩ් එකේ සභාපති වුණේ කොහොමද? කොහමද නංගිලාට කරන්න පුළුවන් ඕන දෙයක් මේ රටේ? ඕගොල්ලෝ මහන්ති වෙලා මිනිස්සු ජනාධිපති කරෙව්වට වැඩක් නැහැ. සමහර නංගිලාට කරන්න පුළුවන් වැඩ තියෙනවා. නේද? සමහර නංගිලාට කරන්න පුළුවන් වැඩ තියෙනවා. ඒක නිසා ඒගොල්ලෝ ඒවා හරියට කරනවා දැන්. හමුදාපතිත් පත් කරනවා. CID ඩිරෙක්ටර්ලත් පත් කරනවා. මිනිස්සුන්ට වමනා විදියට නෙවෙයි පත් වෙන්නේ. සමහර අයට ඕන විදියට තමයි පත් වෙන්නේ. ඒ නිසා ලංකාවේ ඉන්න දුර්වලම ආණ්ඩුව. අර අපේ පැත්තේ එකෙක් ඉන්නවා ගම්මිරිස් රිදිමාලියද ඉන්නවද අපේ බදුල්ල ගාපෝ? ගම්මිරිස් කොච්චරද තියෙන්නේ උමාවේ හිලාට?
උමාවේ හිලාට ගම්මිරිස් ගස් 50ක්වත් නැහැ. උට ඒ උනට අවුරුද්දේ ආදායම ලක්ෂ 21යිලු. අනේ නිමල් දිරිපාල ඇමතුමාට බැරි වුණානේ යකෝ ගම්මිරිස් ඔච්චර බදුල්ලේ හිටියා. ගම්මිරිස් අක්කර 10ක් දාගන්න. නිමල් දිරිපාල ඇමතුමාට බැරි වුණා. ගම්මිරිස් අක්කර 10ක් දාගන්න. ඒ ඇයි? දැන් හොරකම් කරපුවා. දැන් හම්බෙනවා gediya පිටින් බිබිල මයියංගන පාරේ. අපි නොදන්න ගෙවල්. තිබ්බ ගෙවලුත් දන්නවා ජීඑල් පිරිස් මහත්තයා දැන් ගෙවලුත් දන්නවා. සෙනගාවට සෙනග අනිත් පැත්තට වැඩේ දෙන්න ගියාම ඔය ප්‍රතිඵලේ අපිට ආපු එකේ අනිත් එක තුනක් නැති වෙනවා ඕගොල්ලෝගේ. තිබ්බ තුනක් නැති වෙනවා කියන එක මේ වෙලාවේ හිතා ගන්න කියන එක මේ කැම්බල් පිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වේදිකාවේ ඉඳලා මම මේ ඕගොල්ලන්ට කියන්නේ.